ඒකට ළමයි ඔන්න අද අපිට කරන්න තියෙන පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක වෙන්නේ නනි නනිනි කංශතේ නේ නනි නනිනි කංශතේ කියන ග්‍රැමර් පොයින්ට් එක. එතකොට කංශතේ කියන එකේ ළමයි අර්ථය නැත්නම් තේරුම වෙනවා මොකද සම්බන්ධයෙන් යමක් සම්බන්ධයෙන් කියන අර්ථය දෙනවා. නනි නනිනි කංශිතේ කිව්වහම ඒ කංශිතේ සම්බන්ධ වෙන එක දැන් මේ ඒකත් එක්ක ජොයින් වෙන්නේ සාමාන්‍ය නාම පදයක්. එතකොට නවුන්නි කංශිතේ වෙනවානේ. නවුන්නි නාම පදයක් ඇවිල්ලා නී නිපාතේ ඇවිල්ලා කංශිතේ. එහෙම නැත්නම් කංශිතේවා කංශිතෙමෝ කංසුරු අන්න ඔය විදිහට වෙනස් වෙනස් ස්වරූප වලින් යෙදෙනවා ළමයි. එතකොට අර්ථය ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේක කංශිතේකවම සම්බන්ධයෙන්. එතකොට කංශිතේවා කිව්වහම සම්බන්ධව නම්. එතකොට කංශිතෙමෝ කවම සම්බන්ධවත්. එතකොට කංසුරු කවම සම්බන්ධ කියන අර්ථ වලින් යෙදෙනවා. එතකොට කංසුරු වලට පස්සේ අනිවාර්යෙන් පිටිපස්සට එන්නේ නාම පදයක්. හරි? නවුන්නි කංශිතේ නවුන්නි කංසුරු නවුන්. නාම පදයක් තමයි පිටිපස්සට එන්නේ. කංසුරු වලට පස්සේ. අන්න ඒ ටික තමයි එතකොට ඔකෙදි විශේෂයෙන් දැනගන්න ඕනේ. අර්ථය වෙන්නේ සම්බන්ධයෙන් කියන එක අපි ඒකේ වාක්‍ය කියවලා තවදුරටත් පැහැදිලි කරගමු ළමයි. පළවෙනි එක කියවන්න පුළුවන් දාචින්ත සම්. 先生、ちょっとお待ちください。ページはわからなかったから。ページは34ページですね。34です。あ、はい。はい、お願いします。この問題に関してご意見ありませんか? この問題に関してමේ ප්‍රශ්න සම්බන්ධයෙන් මොන හරි අදහස් තියනවාද කියලා අහනවානේ. ඔයාගේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් තියනවාද? この問題に関してご意見ありませんか? ඊළඟට 2番 ජයමහාさんよろしいですか? 農業に関する論文を読む。農業に関する論文を読むね. නෝගියෝ කියන්නේ කෘෂිකර්මය. කෘෂිකර්මය සම්බන්ධ රොම්බුන් එකක් සටහනක් කියන අර්ථයේ ඒක සම්බන්ධ මේ ඒ ගැන ලියපු වාර්තාවක් කියලා ගන්නකො. ඒ ගැන ලියපු වාර්තාවක් කියවනවා. ඒ සම්බන්ධ අර ලිපියක් ආටිකල් එකක් කියන අර්ථය නේ. ඒකක් කියවනවා. නැත්නම් අර මොකක් හරි පරිේශන වාර්තා ඒවට රොම්බුන් කියලා කියනවා ළමයි. මොන හරි දෙයක් ගැන අර රිසර්ච් රිපෝට් කියන්නේ. ඊට පස්සේ පැහැදිලි නේද ඒක ළමයි. එතකොට කංශතේ කියන එක සම්බන්ධයෙන් කියන අර්ථය දෙනවා. එකතු වෙන්නේ නාම පදයක් එක්ක. නාම පදයකට පස්සේ නී නිපාතේ දාලා කංශතේ කියන එක අපි යොදනවා. එතකොට සම්බන්ධයෙන් කියන අර්ථය දෙනවා. එතකොට ඒකෙදි මතක තියාගන්න ඕනේ කංසුරු වලට පස්සේ පිටිපස්සටත් නාම පදයක් එන්නේ. හරි? එතකොට දැන් අපිට තෝරන්න දුන්නාම පිටිපස්සේ තියෙන නාම පදයක් නම් අපි දැනගන්න ඕනේ එතනට ගැලපෙන්නේ කංසුරු කියන එක. කංශිතේවත් කංශිතේවා කංශිතේමෝ නෙමෙයි කංසුරු කියන එක. පැහැදිලි නේද ළමයි? ඔව් සෙන්. අපි යමු ඊළඟ එකට. නනි නනිනි සුයිතේ. නී සුයිතේ කියන එකේ ළමයි ගැන කියන අර්ථය දෙනවා. යමක් ගැන එහෙම නැත්නම් යමක් පිළිබඳව කියන අර්ථය දෙනවා. එතකොට මේ නී සුයිතේ කියන එකත් එකතු වෙන්නේ සෙසුසොකු එක වෙන්නේ නාම පදයක්. නාම පදයකට පසුව නී නිපාතයේ දාලා තමයි අර සුයිතේ කියන එකත් එන්නේ. කලින් කංශිතේ වගේම නාම පදයකට පසුව නී නිපාතයේ දාලා තමයි සුයිතේ කියන එකත් අපි යොදන්නේ. එතකොට නවුන්නි සුයිතේ නැත්නම් නවුන්නි සුයිතේ නෝ. සුයිතේ නෝ ආවහම පිටිපස්සට නාම පදයක් එන්නේ. හරි? සුයිතේ නෝ කියන එකට පස්සේ අනිවාර්යයෙන් පිටිපස්සට එන්නේ නාම පදයක්. එතකොට ආයේ සුයිතේ වා යොදන්න පුළුවන්. සුයිතේමෝ යොදන්න පුළුවන්. යමක් ගැන යමක් පිළිබඳව කියන අර්ථ දෙනවා. එතකොට අර මේකෙදිත් අර කංශිතේ වල වගේ පුංචි පුංචි වෙනස්කම්. සුයිතේ කිව්වහම මෙතන මේ වැරදිලා මගේ අතින් තව තේ එකක් යෙදිලා ළමයි. එතකොට සුයිතේ කිව්වහම ගැන නැත්නම් පිළිබඳව. එතකොට සුයිතේ නෝ කිව්වහම ගැන පිළිබඳව කියලා එන්නේ. එතකොට නෝ නිපාතේ එන්නේ අර නාම පදයක් එන නිසා. සාමාන්‍යයෙන් අර මේ සුයිතේ කියන ඒවාත් අර නාම පද ලෙස ක්‍රියා කරන්නේ. ඒක නිසා මේ වගේ නිපාතයකට පස්සේ නාම පදයක් යෙදෙනකොට මැදට නෝ නිපාතය දානවා. හරි? එතකොට සුයිතේ වා කිව්වහම අර ගැන නම් වගේ අර්ථයක් එනවා. නනි නනිනි සුයිතේ වා ගැන නම්. එතකොට සුයිතේමෝ ගැනත් කියන අර්ථය එනවා. පිළිබඳවත්
කියලා ගන්නත් පුළුවන්. ගැන පිළිබඳව කියන අර්ථ දෙනවා ළමයි. පැහැදිලි නේද? ගොඩක් අමාරු නැහැ මේ grammar points. පුංචි පුංචි දේවල් මතක තියාගන්න තියෙන. අපි ඒකෙත් වාක්‍ය කියවලා තවදුරටත් පැහැදිලි කරගමු ළමයි. පළවෙනි එක කියවනවාද අචින්ත-san? はい、先生。お願いします。日本文化について勉強する。あ、日本文化について勉強する. ජපාන් සංස්කෘතිය ගැනනේ. ජපාන් සංස්කෘතිය ගැන එහෙම නැත්නම් ජපාන් සංස්කෘතිය පිළිබඳව ඉගෙන ගන්නවා. 2番 ජයමහාさん お願いします。受験についての注意を読む。受験についての注意を読むね. විභාගය පිළිබඳ අර චූයි කියලා කියන්නේ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන මොකක් හරි දෙයක් පිළිබඳව දෙන සිංහලෙන් අපි ඒකට කියන්නේ මොකද්ද අර මාර්ගෝපදේශ වගේ මේකෙදි කරන්න ඕන දේවල් දෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවනවා කියන එක චූයි කියලා කියනවා අපි ඒකට සිකෙන්නි සුයිතෙනෝ චූයි නේ. ඒතර බලන්න චූයි කියන්නේ නාමපදයක්නේ නාමපදයක් නිසා අර සුයිතෙනෝ කියන එක නෝනිපාතයේ යෙදිලා තියෙනවා සුයිතේ වලට පස්සේ. එතකොට ඒක තමයි විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ. සුයිතේ වලට පස්සේ නාමපදයක් යෙදෙනවා නම් ඒ අතරට අනිවාර්යෙන් නෝනිපාතය දාන්න ඕනි කියන එක මතක තියාගන්න ළමයි. හරි. පැහැදිලි නේද ඒක? ඔව් සර්. はい、先生。 හරි. මේවා ලොකුවට අමාරු නෑ මේ ග්‍රැමර් හරිම ලේසි. අර අර්ථය තේරුම් ගත්තා නම් ඇති. අර්ථය සහ මේ වගේ පුංචි පුංචි අර වෙනස්කම් විශේෂ තැන් හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ ඔන්න තියෙනවා නී යොරෙබා. නනි නනි නී යොරෙබා. මේකේ අර්ථය වෙන්නේ ළමයි ට අනුව යමකට අනුව කියන අර්ථය දෙනවා. නනි නනි නී යොරෙබා. එතකොට මේකෙදිත් අපි නාමපදයකට තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ සෙතසුකු එක වෙන්නේ නාමපදයක්. මේෂි එකක් නේ. එතකොට නාමපදයකට පස්සේ නීනිපාතේ දාලා අපි නී යොරෙබා එහෙම නැත්නම් නී යොරුතෝ කියලා කියනවා. නාමපදයකට පස්සේ අනිවාර්යෙන් නීනිපාතයේ යෙදිලා තමයි මේ ව්‍යාකරණය එකතු වෙන්නේ. එතකොට ඒ දෙයට අනුව ඒ නාමපදයට අනුව කියන අර්ථය දෙනවා නේ. කියන්නේ යොරෙබා යොරුතෝ වලට කලින් යෙදෙන දෙයට අනුව කියන අර්ථය දෙනවා ළමයි. අපි ඒකත් වාක්‍ය කියවලා තවදුරටත් පැහැදිලි කරගමු. ඒකේ ඉචිබන් ජයමහා-さん お願いします. 天気予報によれば、明日は寄れられし。 අෂ්ටව හරේරු රශීනේ. හරේරු රශී. තෙන්කි යොහෝනි යොරෙබා. තෙන්කි යොහෝ කියන්නේ කාලගුණ වාර්තාව. කාලගුණ වාර්තාවට අනුව තෙන්කි යොහෝනි යොරෙබා අෂ්ටව හරේරු රශී. හෙට හරෙමස් කියන්නේ පායනවා. හෙට පායනවා වගේ. මෙතන රශී එකේ අර්ථය තියෙන්නේ ළමයි වගේ කියන අර්ථය. අපි ඉගෙන ගත්තනේ රශී කියන එකේ අපි කලින් ඉගෙන ගත්තා නාම පදයක් රශී කිව්වහම ඒ නාම පදේ අර ඒකේ උපරිම ඒ අර ඒකේ තියෙන නියම ලක්ෂණ පෙන්눔 කරනවා කියන අර්ථය තියෙනවානේ. ඒ අර ඒක ගැන තියෙන ආකල්පයට ගැලපෙනවා කියන අර්ථය තියෙනවා. මෙතන රශී එකේ තියෙන වගේ කියන අර්ථය. රශී වල වගේ කියන අර්ථයක් තියෙනවා. ඒකට ඔන්න හරේරු රශී පායනවා වගේ නෙමෙයි මෙතන ලු සමා වෙනවට හරිද ලු අපි සාමාන්‍ය කෙනෙක්ගෙන් අපිට අහන්න දැකින්න ලැබිච්ච දෙයක් කියද්දි රශී දාලා කියනකොට එතන එන්නේ ලු කියන අර්ථය. හෙට පායනවා ලු මේ යෝ දෙස් කිව්වොත් තමයි වගේ කියන අර්ථය දෙන්නේ. මෙතන රශී කිව්වම ලු කියන අර්ථය. කෙනෙක්ගෙන් කියන්නේ අපි ඩිරෙක්ට් දන්න දෙයක් නෙමෙයි කෙනෙක්ගෙන් අපිට අහන්න දකින්න ලැබිච්ච දෙයක් ගැන කියනකොට අපි අවසානයේට රශී දාලා කියන. එතකොට ලු උදාහරණයක් විදියට කිව්වොත් එතකොට තෙන්කි යොහෝනි යොරෙබා කියලානේ කියන්නේ කාලගුණ වාර්තාවට අනුව හෙට පායනවා ලු. පැහැදිලි නේද ළමයි? ඒවා අපේ මේ ඔයගොල්ලෝ N4 වලදී වගේ ඉගෙනගෙන තියෙන ඒවා නැවත මතක් කිරීමක් කරේ. දැන් අර N3 වලදීත් ඔයගොල්ලෝ රශී ඉගෙන ගත්තනේ. ඒකත් එක්ක පැටලෙන්නේ නැති වෙන්න මතක තියාගන්න මෙන්න මේ අර්ථයක් තියෙනවා කියන එක. ඒකේ ඊළඟ එක කියවනවාද අචින්ත-さん? はい、先生。はい、お願いします。さっきの地震はテレビの速報によると、震度3だそうだ。だそうだね。3だそうだ。さんどうだ
සද්ද සක්කිනෝ සෝදා. ජිසින්වා. සක්කිනෝ ජිසින් කියන්නේ මේ දැන් ටිකකට කලින් ආපු භූමිකම්පාව. ටිකකට කලින් ආව භූමිකම්පාව තෙරෙබිනෝ සොකුහෝ. සොකුහෝ කියලා කියන්නේ ළමයි අර බ්‍රේකින් නිවුස් කියලා කියන්නේ උණුසුම් පුවත්නේ අර එකපාරට අර හදිස්සිය කියන මේ නිවුස් වලට තමයි සොකුහෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අර බ්‍රේකින් නිවුස් කියලා මතක තියාගන්නකො උණුසුම් පුවත් වගේ. හරි. එතකොට මේ උණුසුම් පුවත් වලට අනුව ශින්දෝ සන්දා සෝදා. ශින්දෝ කියලා කියන්නේ ළමයි අර මේ අර භූමිකම්පාවේ අගය අපි කියන්නේ රික්ටර් මාපක මෙච්චරයි ඔහොම කියලා අන්නේ අගයට තමයි ශින්දෝ එක කියලා කියන්නේ. හරි. මේ ඒකේ පරිමාණයක මනින මිනුම තමයි ශින්දෝ. එතකොට ශින්දෝ සන්දා සෝදා තුනක් ලු දසෝදා. පැහැදිලි නේද ළමයි? ළමයි පැහැදිලි නේද? හයි සෙන්සර්. ඔව් සෙන්සර්. එතකොට නී යොරෙබා නී යොත්තේ කියන එකේ අර්ථය වෙන්නේ දෙයකට අනුව මේකට අනුව. එතකොට අර මොකක් හරි දෙයක් තුලින් අපි ගත්ත තොරතුරක් කියනකොට අපි මේකට අනුව මෙහෙම කියලා කියනවා. හරි. නී යොරෙබා නී යොත්තේ දාලා කියනවා. නී යොරෙබා කියන එකයි යොත්තේ යොරුතෝ කියන එකයි එකම අර්ථය තියෙන්නේ. හරි. නී යොරෙබා නී යොරුතෝ අනුව කියන අර්ථය දෙනවා. ඊළඟට අපි යමු නී යොත්තේ නනිනනි යොත්තේ නනිනනිනි යොත්තේ කියන එකේ ළමයි යමක් තුලින් එහෙම නැත්නම් යමක් මගින් නැත්නම් මත පදනම් වෙනවා කියන අර්ථය දෙනවා. යමක් මත පදනම් වෙනවා කියන අර්ථය. හරි. තුලින් මගින් හෝ යමක් මත පදනම් වෙනවා කියන අර්ථය දෙනවා. එතකොට අපි මේ නී යොත්තේ නනිනනිනි යොත්තේ කියන එක යමක් සඳහා යොදාගත්ත ක්‍රමයක් හරි එහෙම නැත්නම් හේතුවක් හරි කියන්න තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒතර කලින් තිබ්බ අර යොරේබා යොරුතෝ කියන එක අපි මොකක් හරි වෙන දෙයක් තුලින් අපිට ආපු ආරංචියක් නේ මේකට අනුව කියන අර්ථයෙන් මේකෙදි අපි අර ඒ තුලින් කියන අර්ථය සහ ඒ මත පදනම් වෙනවා කියන අර්ථය දෙනවා. සහ අපි අර මොකක් හරි දෙයකට යොදාගත් ක්‍රමයක් හෝ හේතුවක් පිළිබඳව කියන්න මෙන්න මේ නීයොත්තේ කියන එක පාවිච්චි කරනවා. ඒතර මේකත් යෙදෙන්නේ නාම පදයක් එක්ක. නාම පදයකට පස්සේ නීනිපාතය දාලා නීයොත්තේ එහෙම නැත්නම් යොත්තේවා යොරි නැත්නම් යොරු කියන එක පාවිච්චි කරනවා. එතකොට යොරු ආවොත් පිටිපස්සට එන්නේ නවුන් එකක්. කියන්නේ නාම පදයක් නම් පිටිපස්සේ තියෙන්නේ අපි එතනට පාවිච්චි කරන්නේ යොරු කියන එක. හරි. ඒකත් අපි උදාහරණ වලින් තවදුරටත් පැහැදිලි කරගමු ළමයි. ඒකේ ඉචිබන් අචින්ත සන් යොරොෂී දෙස්ක? はい、先生。はい、お願いします。彼はドリ欲によって病気を克服した。 කරේවා දොරයකු. ඕක කියවන්නේ දොරයකු. දොරයකු. හරි. ドリ欲。 දොරයකු. ドリ欲。 දොරයකු කියලා කියන්නේ උත්සාහය කියන එකනේ. ඔහු තමන්ගේ උත්සාහය තුලින් දොරයකුනි යොත්තේ. උත්සාහය තුලින් බියෝකියෝ කොකුෆුකු ශිතා. කොකුෆුකු බියෝකියෝ කොකුෆුකු ශිමාස් කියන්නේ අර රෝගයක් ජය ගන්නවා. අර රෝගය සුව කර ගන්නවා කියන අර්ථය. රෝගයකින් සුවය ලබනවා. යා උත්සාහයෙන් තමන්ගේ රෝගය ජය ගත්තා කියන අර්ථය. ඒකෙන් සුව වුණා කියන අර්ථය තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි එක කියවන්න පුළුවන්ද ජයමහසා? 人によって考え方が違います。 මෙතනදී මෙතන නීයොත්තේ කියන එකේ තියෙන අර මත පදනම් වෙනවා කියන අර්ථය. හරි. මත පදනම් වෙනවා. හිතෝනි යොත්තේ. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට. ඒ කියන්නේ පුද්ගලයා මත මේ කංගය කතා අදහස් වෙනස් වෙනවා කියන එක කියන්නේ. පුද්ගලයා මත අදහස් වෙනස් වෙනවා. කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට අදහස් වෙනස් වෙනවා. දැන් හැම පුද්ගලයෙක්ගෙම එක වගේ නැහැ. ඒ අර පුද්ගලයා මත වෙනස් වෙනවා පදනම් වෙනවා කියන අර්ථය තියෙන. එතකොට අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔක කියන්නේ දැන් සිංහලෙන් කියනකොට පුද්ගලයාගෙන් පුද්ගලයාට. එහෙම නැත්නම් රටින් රටට. අර එහෙම කියන්නේ මේ ඒකෙන් ඒකට වෙනස් වෙනවා කියන අර්ථය දෙනවා මෙතනදී. පැහැදිලි නේද ළමයි? 当然。 はい. ඊට පස්සේ ඒකේ සම්බම්මෝ යොරෂී දෙස්කා අචින්තසා はい、先生。 お願いします。 台風によって屋根が飛ばされた。
ටයිෆූනි යොත්තේ යන්නේක තොබ සරෙතා. ටයිෆූ කියලා කියන්නේ සුලි කුණාටු වෙන්නේ. සුලි කුණා